හැමෝම මේ වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් 2026 සාර්ථකත්වයට පත්වෙන වසරක් කරගන්න මම හදන්නේ today we activate your success mode. Let's update your life. මම හදන්නේ ඔයාලගේ success mode එක on කරලා දෙන්න. හරි, අපි වීඩියෝ එකට යමු. පළවෙනි එක තමයි morning visualization. ඔයා හැම උදෑසනකම විනාඩි 5ක් ඔයාගේ හිහින අරමුණු ඔයා achieve කරගන්න කැමති goals ඔයාට දැනට ලැබිලා තියෙනවා වගේ චිත්ත රූප මවන්න. චිත්ත රූප මවන ගමන් මම සාර්ථකයි. මම මගේ සීන කරා හඹා යන්නෙමි. මට අවශ්‍ය සියලු දේ මා වෙත ගලාගෙන එයි. ඔය විදිහට මුමුණන්න. Number 2, ඔයා හැමදාම පුරුදු වෙන්න නිින්දට යන්න කලින් ඔයාගේ ඊළඟ දවසේ ඔයා කරන්න ඕන දේවල් plan කරන්න. ඒ වගේම plan එකක් හදන්න. ඒ වගේම ඊළඟ දවසේ ඔයා ඒ හදපු plan එක අනුව වැඩ කරන්න ඔයා අනිවාර්යෙන්ම පුරුදු වෙන්න පුරුද්දක් විදිහට මේක කරන්න. Number 3, ඊළඟ එක තමයි කෘතඥතාවය. ඔයා හැම වෙලේම ඔයාට ලැබෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔයාගේ ළඟ දැනට නැති දේවල් වලට පවා ඔයා ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න. ස්තුතිවන්ත වීම තුළින් ඔයාට ජීවිතේ ගොඩක් දේවල් ලැබෙනවා. ඒ නිසා ස්තුතිවන්ත වීම ප්‍රගුණ කරන්න. Number 4, ඔයා සතුව දැනට නෙගටිව් මයින්ඩ් එකක් තියෙනවා නම්, නෙගටිව් සිතුවිලි ඒකේ ගබඩා වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේක ක්ලීන් කරන්න ඕනේ. ඔයාට වෙනදට හිතෙනවා නම් හැමදාම මට ඒක කරන්න බෑ කියලා නෑ, ඔයා හිතන්න ඕනේ මට ඒක කරන්න පුළුවන් කියලා. එහෙම ඔයාගේ මයින්ඩ් එක හදාගන්න පුරුදු වෙන්න ඕනේ. Number 5, 2026 වර්ෂයේදී ඔයාගේ බ්‍රේන් එක වොෂ් කරන්න. හැම වෙලේම ફોකස් කරන්න ඕනේ ඔයාගේ සාර්ථකත්වය විතරයි. නෙගටිව් දේවල් හිතන්න බෑ. එක දේවල් වලට සිත යොමු කරන්න බෑ. ඔයාගේ මයින්ඩ් එකේ අනිවාර්යයෙන් තියෙන්න ඕනේ ඔයා සාර්ථකත්වයට යන ගමන විතරයි. Number 6, සාර්ථකත්වයට යන ගමනේදී ඔයාගේ කනට නිරතුරුවම ඇහෙන්න ඕනේ ඔයාව මොටිවේට් වෙන දේවල් විතරයි. ඔයාව මොටිවේට් වෙන movies වෙන්න පුළුවන්, motivation speech වෙන්න පුළුවන්. ඔයා ඒවා YouTube search කරලා බලන්න. ඔයාගේ කනට ඇහෙන්න පුළුවන් ඒ දේවල්. අය relax music අහන්න. ඔයාගේ කනට negative දේවල් ඇහෙන එක නවත්තන්න. ඔයා අහන්න යන්නත් එපා. ඊළඟට Number 7, අනිවාර්යෙන්ම දවසට විනාඩි 5ක්වත් භාවනා කරන්න. අඩුම තරමේ ගැඹුරු හුස්ම වාර කිහිපයක්ගෙන හෙමින් පහළට හෙලන්න. මේ දේ ඔයා නිතරම කරනකොට ඔයාගේ මනස ශක්තිමත් වෙනවා. Number 8, ඔයා මනසින් දකින්න 2026 වසර පුරාවටම ඔයා සාර්ථක වෙලා ඉන්න විදිහ ෆිල්ම් එකක් වගේ ඔයාම මවා ගන්න. මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් ඔයා. ඉතින් ඔයාම ෆිල්ම් එක මවාගෙන හැමදාම නිින්දට යන්න කලින් ඒක රිපීට් කර කර ඔයා ඒක බලන්න. මනසින් දකින්න. ඒ වගේම උදේ නැගිටලා ඇඳෙන් බහින්න කලින් ඔයාට පුළුවන් ඒක ආයෙ රිපීට් කරලා ඔයාම බලන්න. ඒක අනිවාර්යයෙන්ම කරන්න. මෙහෙම මාසයක් විතර ඔයාලා එක දිගට කරගෙන යනකොට ඔයාගේ සක්සස් මෝඩ් එක ඉබේටම ඔන් වෙනවා. ඔයා නැවත මේ ක්‍රියාකාරකම් කරද්දී ඔයා ඔටෝ අප්ඩේට් වෙනවා. ඉතින් 2026 සක්සස් මෝඩ් එක ඔන් කරගන්න මේ දේවල් අනිවාර්යයෙන්ම කරලා බලන්න. ඒ වගේම ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා subscribe කරගෙන යන්න.